ගමනක් ආවා. ඉතින් මේ කොහෙද කියලා දැනගන්න ඕන නම් වීඩියෝ එක දිගටම බලන්න. Hai ළමයි vlog with අරු YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේක මගේ පළවෙනි vlog එක. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒ හැම දෙයකටම sorry. මම මේ කොහෙද ඇවිත් තින්නේ කියලා ඉතින් ඔයාලට ඉතින් පේනවනේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Waterworld කැලණිය. ඔන්න ඉතින් අපි ඇතුළට යන්නයි යන්නේ. ඇතුල් වෙන තැනම තියෙනවා ටිකට් ගන්න ඕනේ. මම ඔයාලට ටිකට් වල ප්‍රයිස් වෙනම පැත්තකින් දාන්නම්. හරි අපි ටිකට් ගත්තා. මේ තියෙන්නේ අපි ඇතුළට යන තැන. ඒකට යද්දිම පේන්න තියෙනවා ලස්සන එක එක වර්ගයේ මාළු. ඉතින් චූටි ළමයිට තමයි මේ ගොඩක් වටින්නේ. ඉතින් අපිත් තාම චූටිනේ. එහෙම නෑ. ඉතින් මෙතෙන්ට කපල් ඇවිල්ලා හිටියා. ඉතින් ලොකු පොඩි හැමෝම ඇවිත් හිටියා. ඉතින් බලන්නකෝ මට නම් මේ මාළුව දකිද්දි පිස්සු වගේ. ඒ මොකද මම නම් මාළුවන්ට මාර මාසයි. ඉතින් බලන්නකෝ මේක දැක්කම කාර්දාස නොහිතෙන්නේ කියලා ලස්සන චූටි මාළුව ගොඩක් ඉන්නවා. බලන්න හැමතැනම. අන්න ඉතින් අපි 4 දෙනා තමා ගියා අද මේ Waterworld කැලණිය ඇවිදලා කරලා එන්න. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. බලන්නකෝ නේද ළමයි මේක එක මාළුවෝ ගොඩක් ඉන්නවා. මාරම ලස්සනයි. මෙතන ළමයි ගොඩම වටින්නේ පොඩි ළමයින්ට, පෙර පාසල් ළමයින්ට, එක වසරේ ඉඳන් පහ වසර දක්වා ළමයින්ට. ඉතින් අපේ වටපිට බලාගෙන ඉස්සරහටම ගියා. තව ගොඩක් තියෙනවා ළමයි බලන්න මේකේ. ඔයාලා දැකලා තියෙනවද පිටිපස්සට පීනන්න පුළුවන් මාළුවෙක්? ඉතින් මේ ඉන්නේ එහෙම කෙනෙක්. මේවට පිටිපස්සට විතා වේගයෙන් පීනන්න පුළුවන්ලු. මාත් එදාම තමයි ළමයි පිටිපස්සට පීනන මාළුවෙක් දැක්කේ. අපි එතනට යනකොට යාළුවෝ ලොක් කතාවක ළමයි බලන්නකෝ. ඉතින් ළමයි මේක මගේ පළවෙනි vlog එක කියලා මම කියන්නේ. මේක voice cover කරන්නේත් එතන ෆෝන් එක අල්ලගෙන මට කතා කරන්න ලැජ්ජයි. මොකද එදා සන්ඩේ දවසක් ඉතින් සෙනග හිටියා. පොඩි ළමයින්ද ලොකු අයද කියන හැමෝම හිටියා. මෙතනට තමයි ළමයි මං ආසම වුණේ. පොට දිව්‍ය ලෝකයක් වගේ. චූටි මාළුවෝ ගොඩයි. ඔන්න ඉතින් අපි ඉස්සරහට ආවා. දැන් යන්කෝ බලාගෙන මේ වගේ මේ තව කවුරුද ඉන්නේ කියලා. මේ ඉන්නේ මගේ යාළුවේ. මට එතනින් තමයි හම්බුනේ. ඉතින් කතා කරලා එන්න එපැයි. ඉතින් ළමයි මේක තියෙන්නේ කැලණියේ. ඔයාලට සතියේ දවසක වුණත් වීකෙන්ඩ් වල වුණත් ඕනම දවසක යන්න පුළුවන්. උදේ 9ට ඕපන් කරන්නේ. හවස 5 වෙද්දි ක්ලෝස් කරනවා. ඉතින් දවසම ඇවිදින්න පුළුවන්. එච්චරම ලස්සනයි. බලාගෙන ඉන්න පුළුවන්. අපි ඉතින් දැන් බලන්න යන්නේ මුහුදුමග. ඔයාට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. ඉතින් ඒ ෆොටෝස් වීඩියෝස් ගත්තේ නැත්නම් ඒ ගමනේ වැඩක් නෑනේ ළමයි. ඉතින් අපි බලන්න යන්නේ දකුණු ආසියාවේ ප්‍රථම මහජන මින් මැදුර. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමුකෝ ඒක. මෙතනින් තමයි ළමයි ඇතුළට යන්න තියෙන්නේ. එතන මාරම ලස්සනයි. අපි යන්කෝ බලන්න. ඇතුළට යද්දිම මට 아무තු වෙනම ෆීලිං එකක් තමයි දැනුනේ. බලමුකෝ නේද ඉස්සරහට යන්කෝ. මට නම් ඒක ඇතුළට යනකම් ඉවසිල්ලක් නෑ ළමයි. බලන්නකෝ.
මාරම ලස්සනයි. මම පළවෙනි වතාවට මෙහෙම එකක් දැක්කේ. ඉතින් එතනත් ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් කරගන්න පුළුවන්. එතන ඇතුල් වෙන තැන දෙන්නෙක් කියන්නේ ඒගොල්ලෝ අපිට කියන්නේ ඔය ග්ලාස් එක අල්ලන්න නැතුව ෆොටෝස් ගන්න, වීඩියෝස් කරන්න බලන්න පුළුවන් කියලා. හයි ළමයි, ඉතින් ඒක ඉවරයි. මාළු බලලා ඉවරයි. දැන් අපි යමු බර්ඩ් පාක්. ලස්සන කුරුල්ලෝ බලන්න. අපි යන්කෝ. මෙතන එක වර්ගයේ කුරුල්ලෝ ඉන්නවා. මාරම ලස්සනයි. අපි මෙතැන්ට එද්දි මෙයාලා පොඩි රණ්ඩුවක්. කැම්පින් යනකොට රණ්ඩු වෙනවා. බාන්නක නේද ළමයි? මම නම් මේ ගිරවුන්ට මාරම ආසයි. මෙයාලගේ නම පැත්තකින් ගහලා තියෙනවා. මට නම කියව ගන්න බැරි වුණා. මම මෙයාලා රණ්ඩු දිහා බලන් හිටියා. මෙයාලා දැක්කම ඔයාලට මතක් වෙන්නේ අපි චූටි කාලේ බලපු රියෝ නේද? මෙතන ළමයි ෆොටෝස් ලොකේෂන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. හරි, අපි දැන් යමු මං යන්න ආසම තැනට. මේ තමයි රිවර් සෆාරි. ඉතින් එතන නම් වෙන පොලිමක් හිටියා ළමයි. ඉතින් එතන තියෙන්නේ බෝට්ටු දෙකයි. කොහොම හරි එක බෝට්ටුවක් යනකම් ඉඳලා අනිත් බෝට්ටුවට නැගගත්තා අපි. මේකේ විනාඩි 15ක් ඔයාලව රයිඩ් එක ඉස්සගෙන යනවා. වටේ දෙපැත්තේ ලස්සන දේවල් ගොඩක් බලන්න තියෙනවා. මම යන්න ආසාවෙන්ම හිටිය ගමනක් තමයි මේක. ඉතින් බලමු අපි ඉතින් දෙපැත්ත බල ඉතින් රස විඳින්න ඉස්සරහට යන්කෝ. මට ළමයි උතන චුට්ටක් වීඩියෝ කරන්න ලැජ්ජා හිතුණා. මොකද පිටිපස්සේ ඉන්න කෙනා වීඩියෝ එකේ කොහෙන් හරි ඔළුව දාගෙන ඉන්න අය බලාගෙන ඉන්නේ. ඒ බෝට්ටුව අරන් යන කෙනා තමයි ඒ පිටිපස්සේ ඉන්නේ. ඔන්න ළමයි බලන්න මෙයා කොහෙන් ආවද මන් දන්නේ නැහැ. මෙතනට බයත් හිතුණා. එයා එතනට පැන විදිහට අපිව බය කරන්න හදන්නේ. පිටිපස්සේ හිටපු අය එතන කෑ ගහනවා. මාර ලස්සනයි නේද ළමයි? අපි ඔය විඩ බලන්නේ උඩ කුරුල්ලෝ ඉන්නවා. එක જાතියේ කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. මෙතනත් ළමයි දෙපැත්තේ ඉන්නේ මාළුවෝ තමයි. අපි හරිය කලින් බලපු මාළුවෝ මෙතන ඉන්නවා. ඉතින් ඊට වඩා වෙනස් අයත් ඉන්නවා. මාර ලස්සනයි. වටේම පෙන්වලා විතර හරියන්නේ නැහැ ළමයි. අපිවත් පෙන්වන්න ඕනේනේ. ඉතින් මේ ඉන්නේ අපි අතර දෙනා. මේ ඉන්න ළමයි කුරුල්ලෝ වලට පේනවද නම් දන්නේ නැහැ. මොකද එයාලා සුදු පාටයි. ඒ උඩ හිටපු කුරුල්ලෝ සුදු පාටයි. ඉතින් මම ලං කරලා පෙන්නන්න හැදුවා. ලාවට පේනවා ඇති. ඔන්න ඉතින් අපි මේ බෝට් රයිඩ් එකේ අවසානට අවිත් ඉන්නේ. අවසානයේ ඉන්නවා දෙපැත්තේ මොනරු. ඉතින් ළමයි මගේ vlog එක මම මෙතනින් අවසන් කරන්නම්. සම්පූර්ණ වීඩියෝ එක බලපු අයට thank you. bye bye. Something control me. I feel something bad.